ආයුබෝවන් ඔයගොල්ලෝ සියලු දෙනාටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ වැඩිහිටියන් සඳහා IT පුහුණු පාඨමාලාවේ ආරම්භක දේශනයත් එක්ක. හොඳයි. ඔයාලගේ group එකට WhatsApp group එකට අපි ඔයාලට මොනවද උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක අපේ course එකේ අන්තර්ගතය අපි group එකට දාලා තියෙනවා. මම හිතනවා ඔයාලා ඒක බලන්න නැති කියලා. එතකොට අපි අපේ course එකේදී බලාපොරොත්තු වෙනවා ඔයාලට සම්පූර්ණ පාඩම් මාලාවක් ගේන්න Microsoft Word ගැන, Microsoft Excel ගැන, Microsoft PowerPoint ගැන සහ social media වර්ග දෙක WhatsApp සහ Facebook ගැන සම්පූර්ණම ඔයාලට අපි මේ course එකෙන් කියලා දෙනවා. එතකොට උදේ වසවනත් එක උදේ වන්දරින් එනවා. මුලින්ම හරි. පාඩමට යන්න කලින් මේ කෝස් එක කොහොමද වෙන්නේ කියන එක මම ඔයාලට පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙමයි අපේ කෝස් එක වෙන්නේ. අපි ඔයාලට නිබන්ධනයක් දෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ නිබන්ධනයක් තමයි අපි ඔයාලට දෙන්නේ මුලින්ම. එතකොට ඒකේ ප්‍රායෝගිකව මේ දේවල් අපි කියලා දෙන දේවල් වෙන්නේ කොහොමද කියන එක මේ පියවර විදිහට මෙන්න මේ විදිහට ඔයාලට බලලා උනත් කරන්න පුළුවන් වෙන විදිහට අපි අපේ නිබන්ධනය හදලා තියෙනවා. ඊට අමතරව අපි මේ නිබන්ධනයේ තියෙන දේවල් පියවරෙන් පියවර ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. එතකොට රෙකෝඩින් එකත් අපි දෙනවා. මේ වගේ Zoom meeting එකක් අරගෙන කොහොමද කරන්න කියන එක ප්‍රැක්ටිකල් අපි කියලා දෙනවා. එතකොට ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ වෙලාවේ අපෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp group එකට message එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මම හැම සතියෙම මේ වගේ Zoom meeting එකක් ගන්නවා. ඒ වෙලාවට ඔයාලට පුළුවන් අපෙන් මේ දේවල් අහලා දැනගන්න. පැහැදිලි නැත්නම් මයික් එක ඔන් කරලා ඔයාලට අපැහැදිලි තැන් මගෙත් එක්ක කතා කරන්න. හොඳයි. කෝස් එක වෙන්නේ මෙන්න මේ විදිහට. අපි අද දේශනේ නොමිලේ තමයි පවත්වන්නේ. එතකොට ඔයාලට අපේ කෝස් එකත් එක්ක ලියාපදිංචි වෙන්න පුළුවන් රුපියල් 500ක මුදලක් ගෙවලා ඊට පස්සේ සතියක් තුල ඉතිරි 4500 ගෙවලා අපේ කෝස් එකත් එක්ක එකතු වෙන්න ඔයාලට පුළුවන්. එතකොට ඔයාලගේ Google Drive එකට අපි අපේ නිබන්ධනය සහ රෙකෝඩින් දානවා. Zoom meeting එකක් හැම ඉරිදම ගන්නවා. එතකොට ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දේවල් කතා කරගන්න. පැහැදිලිද? එතකොට Google Drive එකට වීඩියෝ දාන්නේ කොහොමද? ඒකෙන් ඔයාලා මේ දේවල් බලන්නේ කොහොමද කියන එක අපි වීඩියෝ එකක් ඔයාලගේ group එකට දානවා. එතකොට ඔයාලට පුළුවන් Google Drive එක හරහා නිබන්ධන රෙකෝඩින් එතකොට Zoom ඒ ප්‍රශ්න ඔක්කොම අපි විසඳලා දෙනවා. කොයි විදිහටද ඔය කට්ටිය අපේ පාඩම් එක්ක සම්බන්ධ වෙන්න ඕන කියන කාරණේ. පැහැදිලිද? එතකොට අපේ කෝස් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට ඕනම වෙලාවක ඕනම තැනක ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. හැම වෙලෙම ඔයාගේ ෆෝන් එකේ හෝ කම්පියුටර් එකේ අපේ පාඩම් ටික පිළිවෙලට තියේවි. ඊළඟ දේ තමයි නැවත නැවත බලන්න පුළුවන්. ඒක කරන විදිය පුහුණු වෙන්න. එතකොට ඔයාට පාඩම් මග ඇරෙන්නේ නැහැ. ඊළඟ දේ ඔයාගෙම වෙලාවට ඉගෙන ගන්න පැය 24න් ඕනම වෙලාවක ඔයාට ඉගෙන ගන්න පුළුවන් හේතුව අපි ඉරිදට Zoom meeting එක කරනකොට ඔයාට බැරි නම් ඒකට සම්බන්ධ වෙන්න ඔයාට අපි රෙකෝඩින් එක දෙනවා. ඔයාට කැමති වෙලාවක ඒක බලන්න. පියවරෙන් පියවර පැහැදිලිව අපි සරලව ඔයාලට කියලා දෙනවා මුල ඉඳලම. ඒ කියන්නේ දන්න කෙනෙක්ට හෝ නොදන්න කෙනෙක්ට මුල සිටම ඉගෙන ගන්න පුළුවන් විදිහට පැහැදිලිව අපි මේක කියලා දෙනවා. එතකොට අපි හැම පාඩමක්ම අවසානයේ ඒ කියන්නේ MS Word එක අවසන් කරලා අපි ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් දෙනවා. ඒ කියන්නේ ඔයාලට ටෙස්ට් එකක් තියෙනවා. ඔයාලට ඒක හොඳටම පුළුවන් වුණාද කියලා බලන්න. එතකොට ඔයාලා ඒක අපිට එවුවාම ප්‍රශ්න තියෙන කට්ටියට අපි මේ දේවල් පැහැදිලි කරනවා. ওই විදිහට අපේ එක එක පාඩම් ඉවර වුණාම දෙන අසයින්මන්ට් ඉවර වෙලා
ඒක ඔයාලා පාස් වුණාම අපි සර්ටිෆිකේට් එක ඔයාලගේ ගෙදරට එවනවා. පැහැදිලිද? ওই විදිහට තමයි අපේ ක්ලාස් එක සිද්ධ වෙන්නේ. ඔයාලගේ කැපවීම උනන්දුව මත ඔයාලට මේක ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. ඔයාලා හරියට අපේ කියලා දෙන දේවල් පැහැදිලිව ඉගෙනගෙන ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපිත් එක්ක ගෲප් එකේ කතා කරලා අපිත් එක්ක බොහොම සහයෝගයෙන් ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඔයාලගේ කැපවීම මත මේ කෝස් එක ඉක්මනින් ඉවර කරනවද, හොඳට ඉගෙන ගන්නවද, ඒකෙන් වැඩක් ගන්න එක හෝ නැති එක ඒක ඔයාලට පුළුවන් අපෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. මේක කොහොමද කරගන්නේ කියන කාරණේදී. පැහැදිලිද? දැන් අපි වැඩි කතා කරන්නේ නැතුව අපේ කෝස් එකට යන් අන්තර්ගතය හොඳට කියවන්න වැඩි කතා කරන්නේ නැතුව පාඩමට යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. මුලින්ම බලන්න මේ තියෙන්නේ පරිගණකයේ කොටස්. හොඳට බලන්න මේ තියෙන්නේ පරිගණක තිරය. ඔව් ප්‍රසන්ටේෂන් ගැන අපි කරනවා. PowerPoint ප්‍රසන්ටේෂන් එකක් හදන්නේ කොහොමද? ඔව් අහලා තිබුණා නේද? එක මහත්මයෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා අපි ප්‍රසන්ටේෂන් එහෙම කරනවාද කියලා. ඔව් අපි ඒව ගැනත් කරනවා. ඒව කොහොමද හරියට ඉදිරිපත් කරන්න කියන එක ගැනත් අපි ඔයාලට කියලා දෙනවා. ඒකේ සම්පූර්ණ සිලබස් එකක් අපි කවර් කරනවා. පරිපූර්ණ ප්‍රසන්ටේෂන් එකක් අපි කොහොමද හදාගන්න විතරක් නෙවෙයි ඒක තව කෙනෙක් ඉස්සර හරියටම කරන්නේ කොහොමද කියන එක ගැනත් අපි කියලා දෙනවා. පැහැදිලි ඇති කියලා හිතනවා මහත්මයා මම ඔයාට ඒක. හොඳයි. මේ තියෙන පරිගණකයේ කොටස් අපි ඒක ගැන තමයි දැන් මේ කතා කරන්න යන්නේ. හොඳයි. මේ තියෙන්නේ බලන්න ළමයි මේ තියෙන්නේ පරිගණකයේ තිරය මේ දෙපැත්තේ තියෙන ස්පීකර්ස් මේ බොක්ස් එකක් වගේ තියෙන්නේ පද්ධති ඒකකය. මේ තියෙන්නේ මවුස් එක මේ තියෙන්නේ කීබෝඩ් එක. එතකොට මේ අපි අන්තර්ජාල සම්බන්ධතාවයක් හදාගන්න පාවිච්චි කරන අන්තර්ජාල රවුටර්. පැහැදිලිද? මේ දේවල් ඔයාලත් සාමාන්‍යයෙන් දන්න දේවල් නිසා මම ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ ටික තමයි මට කියන්න ඕන උනේ. හොඳයි. ඊළඟට බලන්න මේ තියෙන්නේ පරිගණකයක් භාවිතා කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු. පරිගණකයක් භාවිතා කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු තමයි මේ තියෙන්නේ. මේ දේවල් ඔයාලට ලොකුවට වැදගත් නෑ වගේ කියලා හිතෙන්න පුළුවන්. ඇයි මේ දේවල් උගන්වන්නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් පරිගණකයක් පාවිච්චි කරනකොට ඔයාලා මේ දේවල් දැනගෙන ඉන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම අපිට එක එක සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. පැහැදිලිද? ඔයාලා හැම වෙලේම පරිගණක තිරය ඔයාලා දැන් ඉන්න තැන පරිගණක තිරය ඔයාගේ ඇස් මට්ටමට හරි ඊට පොඩ්ඩක් පහලින් හරි තියාගන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම ඔයාලගේ ඇස් වලට ඒක අමාරු. ඊළඟ දේ තමයි පරිගණක තිරයත් ඔයාගේ ඇස් දෙකත් අතර දුර අඟල් 18ක් හෝ 28ක් අතර ප්‍රමාණයක් තියාගන්න ඕන. ගොඩාක් නැවිලා ස්ක්‍රීන් එකට එබ්බිලා වගේ බලන්න එපා. ඇස් දෙකට හොඳ නෑ ඒක. ඇස් දෙකට හරි අමාරුයි. අපි ගොඩක් වෙලා ටයිප් කරනකොට ඒ නිසා හොඳට කොන්ද කෙලින් තියාගෙන පුටු ඇන්දට හේතු වෙලා වාඩි වෙන්න. ඊළඟට කකුල් දෙක හොඳට පොළවේ ස්පර්ශ වෙන විදිහට තියාගන්න. මවුස් එක සහ කීබෝඩ් එක වැලිමිට කෙලින් තියාගන්න. ඔයාලට ඒ ටික අපැහැදිලි නම් මම මෙතන රූපයක් දාලා තිනවා. ඔයාලට ඒකෙන් බලන්න පුළුවන්. ඊළඟට දැන් අපි බලමු මවුස් එක අපි කොහොමද හරියට පාවිච්චි කරන්න කියන එක. හොඳයි. මම වලට පැහැදිලිව පේන මවුස් එක ෆොටෝ එකක් දාන්නම්. මේ බලන්න මේ පැත්තේ තියෙන වම් බොත්තම.
මේ පැත්තේ තියෙන වම් බොත්තම ඒ කියන්නේ අපි හරියට මවුස් එක ඇල්ලුවොත් එහෙම මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි වම් බොත්තම තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ දබර ඇඟිල්ල වදින තැන තමයි වම් බොත්තම තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා දකුණු බොත්තම. මේකට අපි කියනවා ස්කොරල් වීල් එක. එහෙම නැත්නම් රෝල් කිරීමේ රෝදය කියලා. මෙන්න මෙතනට. පැහැදිලිද? එතකොට ඔයාලා මවුස් එක අල්ලන්න ඕන මෙන්න මේ ආකාරයට. මේ පැහැදිලිව පෙන්වලා තියෙන මවුස් එක අල්ලන විදිය. එතකොට රයිට් බටන් එක ක්ලික් කරන්න ඕන වෙලාවට මම ඔයාලට කියන්නම්. එහෙම නැත්තම් ක්ලික් කරන්න කියලා කිව්වොත් එහෙම හැම වෙලේම ඔයාගේ දබර ඇඟිල්ල වදින බොත්තම තමයි ක්ලික් කරන්න ඕන. රයිට් ක්ලික් කරන්න ඕන නම් මම කියනවා. ඒ කියන්නේ දකුණු පැත්තේ බොත්තම ඔබන්න ඕන නම් මම කියනවා දකුණු බොත්තම ඔබන්න කියලා. නැත්තම් ක්ලික් කරන්න කියන හැම වෙලාවම ඔයාලා ඔබන්න ඕන ඔයාගේ දබර ඇඟිල්ල වදින බටන් එක. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න. එහෙම නැත්නම් chat එකට මැසේජ් එකක් දාන්න මම බලන්න. පැහැදිලිද? එතකොට උතන රෝල් කිරීමේ රෝද. එහෙම නැත්නම් ස්කොරල් වීල් එක කියලා එකක් තියෙනවනේ මේ මැද මවුස් එකේ මැද මෙන්න මේ කොටස. මේකෙන් කරන්නේ අපිට පුළුවන් මේ අපේ ස්ක්‍රීන් එකේ මෙන්න මේ විදිහට උඩට පහළට යන්න. මම මේ උඩට පහළට යන්නේ අන්නේ රෝදේ පාවිච්චි කරලා. පැහැදිලිද? එතකොට මවුස් එකෙන් අපිට කරන්න පුළුවන් දේවල් තමයි අපිට මොනවා හරි දෙයක් තෝරන්න පුළුවන්. බලන්න දැන් මගේ මවුස් පොයින්ට් එක තියෙන්නේ කොහෙද කියලා. මෙතන print කරන icon එකක් තමයි මේ තියෙන්නේ. මේ බලන්න print කරන. අපිට ඕන දෙයක් තෝරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම ඒක තෝරපුවම තමයි මෙන්න මේ වගේ dialog box එකක් එන්නේ. ඔන්න නැවත වතාවක් මම පෙන්නනවා. මෙතන ක්ලික් කරාම අපිට දෙයක් තෝරන්න පුළුවන්. මෙතන තියෙන ඕනම දෙයක් අපි තෝරන්නේ මේ මවුස් එක පාවිච්චි කරලා. එතකොට මවුස් එකෙන් වෙන එක කාර්යයක් තමයි මොනවා හරි දෙයක් තෝරගන්න පුළුවන්. මේ බලන්න මම මේ ධන ලකුණ තෝරනකොට ස්ක්‍රීන් එක ලොකු වෙනවා. ඔන්න මම ඍණ ලකුණ තෝරනකොට ස්ක්‍රීන් එක කුඩා වෙනවා. පැහැදිලිද? එතකොට මේ ඔක්කොම කරන්නේ මවුස් එකෙන්. ඒ වගේම අපිට මොනවා හරි දෙයක් විවෘත කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට බලන්න. දැන් මෙතන තියෙනවා මගේ ෆෝල්ඩර් එකක්. ගොනුවක් තියෙනවා මෙතන. මම ඒක ඕපන් කරගන්නවා. ඒක මත දෙවරක් ක්ලික් කරලා. ඔන්න දෙපාරක් ක්ලික් කරපුවම මෙන්න ඕපන් වෙනවා. එතකොට මොනවා හරි දෙයක් ඕපන් කරගන්න මම මේව ගැන වැඩි ගොඩක් ඔයාලට පැහැදිලි වෙන විදිහට ඉස්සරහට කතා කරනවා. මම දැන් මේ මවුස් එකෙන් කරන කාර්යයන් ගැන විතරක් කතා කරන නිසා තමයි මේ ටිකක් වේගෙන් කරගෙන යන්නේ. පැහැදිලිද? එතකොට අපිට මවුස් එකෙන් දෙයක් මේ විදිහට ක්ලික් කරන්න පුළුවන්, තෝරන්න පුළුවන්. මවුස් එකෙන් මේ විදිහට තෝරන්න පුළුවන්. දෙයක් ඕපන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ විවෘත කරගන්න පුළුවන්. ඔන්න විවෘත කරා. පැහැදිලිද? ඊළඟට අපිට මොනවා හරි දෙයක් එහා මෙහා අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මවුස් එක අරගෙන ගිහිල්ලා මේ වගේ ෆයිල් එක ෆෝල්ඩර් එකක් ළඟට ඔයා මවුස් එකේ වම් බොත්තම එකපාරක් ඔබන්න. ඊට පස්සේ මවුස් එක අතාරින්න එපා. මවුස් එක අතහරින්නේ නැතුව අපිට මේක ඕනම තැනක අරගෙන යන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් මවුස් එක අතාරින්නේ නැතුව ඔයාලට ඕන තරම් මෙන්න මේ විදිහට අරගෙන යන්න පුළුවන්. අරගෙන ගිහිල්ලා ඔයාලට නතර කරන්න ඕන තැන මේක තියන්න ඕන තැනට ගෙනියලා මවුස් එක අතෑරියාම ඒක එතන නතර වෙනවා. පැහැදිලිද? ඔන්න ආයෙ වතාවක් මම කියනවා මවුස් එකේ වම් බොත්තම ක්ලික් කරගෙනම ඉන්න අතාරින්න එපා. ඊට පස්සේ මේ විදිහට අරගෙන යන්න ඔයාට කැමති තැනකට ගිහින් මවුස් එක අතාරින්න. එතකොට එතන රැඳෙනවා. පැහැදිලිද? ඔයාලා කරලා බැලුවද? එහෙම ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මවුස් එක ඔන් කරලා මගෙන් අහන්න. හරි. ওই ටික තමයි මවුස් එකක ප්‍රධාන කාර්යයන් ටික. ඊළඟට අපි කීබෝඩ් එකක අත් දෙක තියාගන්න ඕන කොහොමද? අපි කීබෝඩ් එක පාවිච්චි කරනකොට වේගෙන් කියන්නේ
ටයිප් කරන්න ඕන නම් මේ විදිහට තමයි අත් දෙක තියාගන්න ඕන. ඔයාලා දැකලා ඇති කමියුනිකේෂන් වල කට්ටිය මේ ස්ක්‍රීන් එක දිහා විතරක් බලාගෙන, කියන්නේ කම්පියුටර් එක දිහා විතරක් බලාගෙන ටයිප් කරනවා. කීබෝඩ් එකේ තියෙන අකුරු දිහා බලන්නේ නැතුව. එහෙම කරන්න නම් ඔයාලා අත් දෙක ඔය රූපේ පෙන්නලා තියෙන විදිහට වම තේ ඇඟිලි තියෙන්න ඕන පැත්ත මම පෙන්නලා තියෙනවා. එතකොට දකුණු අතේ ඇඟිලි තියෙන්න ඕන තැන් මම පෙන්නලා තියෙනවා. මේ නිබන්ධනය අපි ඔයාලට දෙනවා. එතකොට ඔයාලට ඒක පැහැදිලිව බලන්න පුළුවන්. අකුරු මත ඔයාලගේ ඇඟිලි තියාගන්න ඕනේ විදිහ තමයි මම ඕකෙන් ඔයාලට පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මාපට ඇඟිලි දෙක මේ දිග බටන් එකේ තියාගන්න ඕන. මෙන්න මේකේ මාපට ඇඟිලි දෙකම. එතකොට මම මේ පහළ රූපයෙන් පෙන්නලා තියෙනවා. මේ පහළ රූපයෙන් පෙන්නලා තියෙනවා සුලංගිල්ලෙන් අපිට ඔබන්න පුළුවන් අංක මොනවද? මේ දම් පාටින් පෙන්නලා තියෙන්නේ වෙදගිල්ලෙන් මොනවද අපිට මේ ප්‍රෙස් කරන්න පුළුවන්? මැදගිල්ලෙන් මේ ටික තමයි ප්‍රෙස් කරන්න පුළුවන්. අන්න ඔය විදිහ ඔයාලා මුල ඉඳලම පුරුදු වුණොත් ඔයාලට පුළුවන් ස්ක්‍රීන් එක දිහා විතරක් බලාගෙන ටයිප් කරන්න. පැහැදිලිද? හරි. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ මේ ප්‍රැක්ටිකල් එකක් අපි දැන් පටන් ගන්න යන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකව අපි කොහොමද ෆෝල්ඩර් එකක් හදාගන්නේ කියන එක. හොඳයි. ඒ ටික දැන් අපි හිමීට කරගෙන යමු. වැඩි වේගෙන් මම කියලා දෙන්නේ නැහැ. ප්‍රැක්ටිකල් නිසා. හොඳයි. මෙන්න තියෙනවා අපේ ඩෙස්ක්ටොප් එක. ඒ කියන්නේ පරිගණකයක් ඔන් කරපුවාම අපිට මුලින්ම පේන්නේ මෙන්න මේ ඩෙස්ක්ටොප් එක. පැහැදිලිද? එතකොට ඒකේ අපි කොහොමද මෙන්න මේ වගේ මේ වගේ ගොනුවක් අපි හදාගන්නේ කොහොමද කියන එක තමයි මම කියලා දෙන්නේ. හරිද? එතකොට හරි. බලන්න. ඔයාලා මවුස් එක අල්ලගෙන නේද ඉන්නේ? මවුස් එකේ රයිට් බටන් එක. ඒ කියන්නේ ඔයාලගේ මැද ඇඟිල්ල තියෙන බටන් එක එකවරක් ක්ලික් කරන්න. එකවරක්. හරිද? එතකොට මම ඒක ඔයාලගේ මේ ටියුට් එකේ මෙන්න මේ විදිහට දාලා තියෙනවා රයිට් ක්ලික් කරන්න කියලා. රයිට් ක්ලික්. පැහැදිලිද? ඔන්න මම ටියුට් එකෙත් ඒක දාලා තියෙනවා. ඔන්න ප්‍රැක්ටිකල් එක කරනවා. මවුස් එකේ ඔයාගේ මැද ඇඟිල්ල තියෙන බටන් එක. එහෙම නැත්නම් රයිට් ක්ලික් කරන්න. එතකොට ඒකේ ඇවිල්ලා තියෙන නිව් කියන එක. එතකොට නිව් කියන එක අපි මෙහෙම පහළට අරගෙනට මොකුත් ක්ලික් කරන්න එපා. පහළට අරගෙන එනකොට නිව් කියන තැන නතර වුණාම එහා පැත්තේ අපිට ලිස්ට් එකක් එනවා. ඒකේ උඩම තියෙන ෆෝල්ඩර් කියන එක. මෙන්න තියෙන. ඔන්න නැවත වතාවක් මම කියලා දෙනවා. මවුස් එකේ රයිට් ක්ලික් කරන්න. ඒ කියන්නේ ඔයාගේ මැද ඇඟිල්ල තියෙන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඒ එන ලිස්ට් එකේ මෙහෙම පහළට අරගෙන ගියාම නිව් කියලා එකක් තියෙනවා. නිව් කියන එකේ ඉස්සරහා මෙන්න තියෙනවා ෆෝල්ඩර්. ඒක මත එක්වරක් ක්ලික් කරන්න. ඔන්න හැදිලා තියෙනවා අපේ ෆෝල්ඩර් එක. මෙන්න තියෙනවා අපේ ෆෝල්ඩර් එක. ඒකේ ඔයාට කැමති නමක් ටයිප් කරන්න පුළුවන්. නමුත් සංකේත ටයිප් කරන්න බෑ. පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රශ්නාර්ථ ලකුණු, නැවතීමේ ලකුණු, කමා ඔය වගේ දේවල් අපිට ටයිප් කරන්න බෑ. හරිද? එතකොට ඔන්න මම ටයිප් කරලා තියෙනවා නම. ඔයාලට පුළුවන් ඒක කරලා බලන්න. මම නැවත ෆෝල්ඩර් එකක් හදලා පෙන්නන්නම් ඔයාලට.
රයිට් ක්ලික් කරන්න. ඒකේ තියෙනවා පහළට අරගෙන ගියාම ඔයාගේ මවුස් එක මුකුත් ක්ලික් කරන්නේ නැතුව පහළට අරගෙන යන්න. එතකොට නිව් කියලා එකක් තියෙනවා. ඒක ඉස්සරහා ඔයාලට පෙන්නන ෆෝල්ඩර් කියලා එකක්. ඒක මත ක්ලික් කරන්න. එතකොට මෙන්න ෆෝල්ඩර් එකක් හැදෙනවා. ඒකේ ඔයා කැමති නමක් දෙන්න. අපිට ඒකට සංකේත දෙන්න බෑ. පැහැදිලිද? ඔයාට ඒකේ නම වෙනස් කරන්න ඕන. හිතන්නකෝ ඔයාලට වැරදිලා අකුරක් මොන හරි ටයිප් වුණා කියලා. ඔයාලට නම වෙනස් කරන්න ඕන නම් රයිට් ක්ලික් කරන්න ඒක මත. ඒ කියන්නේ මවුස් එක අරගෙන යන්න මේ විදිහට ෆෝල්ඩර් එක උඩට මම මේක නම වෙනස් කරනවා බලන්න. රයිට් ක්ලික් කරන්න. එතකොට එනවා මේ වගේ ලිස්ට් එකක්. ඒකේ පහළට යන්න. ඊට පස්සේ ඒකේ තියෙන රීනේම් කියලා එකක්. එතකොට ඒක මත ක්ලික් කරන්න. එතකොට ඔන්න ඔයාලට මේක නිල් පාට වෙලා පෙන්නනවා. ඔයාලට පුළුවන් ඒකට ඔයා කැමති නමක් දෙන්න. මම දෙනවා ඉංග්ලිෂ් කියලා. පැහැදිලිද? එතකොට අපි කොහොමද මේ ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්නේ? අපිට ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එතකොට ෆෝල්ඩර් එක මත අපිට ඩබල් ක්ලික් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දෙවරක් ක්ලික් කරනවා කියන එක තමයි ඩබල් ක්ලික් කියලා කියන්නේ. එතකොට ඔන්න ෆෝල්ඩර් එක ඕපන් වෙනවා. පැහැදිලිද? ඔන්න ඕපන් වෙලා තියෙන්නේ. ෆෝල්ඩර් එකක් මත දෙවරක් ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඒක ඕපන් වෙනවා. එහෙම නැත්නම් අපිට ඒක ඕපන් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ෆෝල්ඩර් එක ළඟට මවුස් පොයින්ටර් එක අරගෙන ගිහිල්ලා මුකුත් ඔබන්නේ නැතුව අරගෙන යන්න ඊළඟට රයිට් ක්ලික් කරන්න. හරිද? රයිට් ක්ලික් කරාම මෙතන උඩම තියෙනවා ඕපන් කියලා එකක්. ඒක මත එක්වරක් ක්ලික් කරාම ඔන්න අපේ ෆෝල්ඩර් එක ඕපන් වෙනවා. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? තව කරන්න ඕන නම් මට කියන්න. හරි. දැන් අපි අපේ නිබන්ධනයට යමු ආයේ. ওই විදිහට තමයි අපි ෆෝල්ඩර් එකක් හදාගන්නේ. හොඳයි. මම ඔයාලට ෆෝල්ඩර් එකක් හදාගන්න කියලා මුලින්ම කිව්වේ අපි දැන් කරන වැඩ. අපි දැන් ප්‍රැක්ටිකල් ඉස්සරහට වර්ඩ් ලිපි හදන්න ඕන. එතකොට ආරාධනා පත්‍ර වගේ හදන්න ඕන. එතකොට එක එක දේවල් අපි CV එකක් හදාගන්න කොහොමද? එක එක ආකෘති පත්‍ර හදන්න ඕන. ඔය හැම දෙයක්ම එකම තැනක එ- එකම තැනක සේව් කරගන්න ඕන නිසා තමයි අපි ෆෝල්ඩර් එකක් හදලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට අපි මුලින්ම බලමු Microsoft Word කියන්නේ මොකක්ද කියලා. Microsoft Word කියලා කියන්නේ අපිට ලියුම් හදන්න, එතකොට ඒවා print කරන්න වගුවක් හදා ගන්න ඕනම ඔය වගේ ගොඩක් දේවල් වලට අපි පාවිච්චි කරන මෘදුකාංගයක්. වාර්තා හදන්න, පොත්වලට කවර හදන්න, අන්න ඔය වගේ මේ දේවල් වලට පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි MS Word කියලා කියන්නේ. එතකොට අපි දැන් මේ මුලින්ම කියලා දෙන්න යන්නේ අපි කොහොමද Microsoft Word එකක් ඕපන් කරගන්නේ කියලා. Microsoft Word එකක් ඕපන් කරගන්නේ කියලා. ඔයාලගේ ටියුට් එකේ මම ක්‍රම දෙකකින් පැහැදිලි කරලා තියෙනවා. එක්ක ඔයාලට ටියුට් එක හම්බුනාම බලන්න පුළුවන්. ක්‍රම දෙකකින් පැහැදිලි කරලා තියෙනවා. හොඳයි. අපි බලමු පළවෙනි ක්‍රමයෙන් කොහොමද
Microsoft Word එකක් open කරගන්න කියලා. හොඳයි. හොඳට ස්ක්‍රීන් එක දිහා බලන්න. මෙතන තියෙනවා start කියලා එකක්. පැහැදිලිද? බලන්න පහළ ස්ක්‍රීන් ඩෙස්ක්ටොප් එකේ මෙන්න මෙතන. කොටු 4ක ලකුණක් තියෙනවා. start කියලා. මේක එකවරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මෙතන පෙන්නනවා search bar එකක්. ඒ කියන්නේ හොයන්න කියලා කාචයක ලකුණක් එක්ක search bar එකක් එනවා. එතකොට ඔයාලා කරන්න ඕන කීබෝඩ් එකෙන් word කියලා ටයිප් කරන්න. W O R D මගක් ටයිප් කරගෙන යනකොට ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්නනවා Microsoft Word එක. ඒක මත එක්වරක් ක්ලික් කරන්න. ඔන්න ඔයාලට පේනවා Word එක ඕපන් වුණා. ප්‍රශ්න තියෙනවද? හොඳයි අපි නැවත වතාවක් බලමු. පළවෙනි ක්‍රමයට අපි කොහොමද Word එකක් ඕපන් කරගන්න කියලා. මෙන්න මෙතන තියෙන Windows icon එක. මේ තියෙන කොටු 4කින් පෙන්නනවා ඔයාලට. Windows icon එක තියෙනවා. ඒක මත එක්වරක් ක්ලික් කරන්න. එතකොට මෙතන එනවා search bar එකක්. ඒ කියන්නේ සොයන්න කියන. හරිද? එතන word කියලා ටයිප් කරන්න. WO ගහනකොටම ඔන්න මෙතන ඇවිල්ලා තියෙනවා පේන ඔයාලට. ඒක මත එක්වරක් ක්ලික් කරන්න. අපි right button එක mouse එකේ වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ඕනම අවස්ථාවක විතරයි පාවිච්චි කරන්නේ. එහෙම පාවිච්චි කරන අවස්ථාවල් වලදී මම ඔයාලට කියනවා. එහෙම නැති වුණොත් හැම වෙලේම ඔයාලගේ දබර ඇඟිල්ල තියෙන බටන් එක ක්ලික් කරන්න. දබර ඇඟිල්ල තියෙන එක. ඔන්න ආයි මුල ඉඳන් යන් මෙන්න මෙතන තියෙනවා Windows icon එක. ඒක මත එක්වරක් ක්ලික් කරන්න. එතකොට මෙතන තියෙනවා search bar එක. ඒකේ word කියලා ටයිප් කරන්න. W ගානකොටම ඔන්න එනවා. ඒක මත එක්වරක් ක්ලික් කරන්න. මොන හරි දෙයක් එනවා නම් මෙතනින් ක්ලෝස් කරන්න. ඔය විදිහට තමයි Word එක ඕපන් කරන්නේ. හරිද? එහෙම නැත්නම් මම ඔයාලට තව ක්‍රමයක් පෙන්නන්නම්. ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ Word කියලා එකක් මෙන්න මේක තමයි ඒකේ icon එක. Word කියලා එකක් තියෙනවා නම් ඩෙස්ක්ටොප් එකේ ඒක මත දෙවරක් ක්ලික් කරපුවාම Word එක ඕපන් වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ අපි සේව් කරලා තියෙන Word එකක් නැවත අරගෙන අපිට ඒකෙන් අලුත් ડોකියුමන්ට් එකක් හදාගන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට ක්‍රම දෙකකට මම ඔයාලට Word එකක් ඕපන් කරන විදිය කියලා දුන්නා. Word එක ඕපන් කරන විදිය. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඊළඟට අපි කොහොමද හිස් පිටුවක් ගන්න? අපි කොහොමද හිස් පිටුවක් ගන්න කියලා තමයි මම කියලා දෙන්න යන්නේ. ඔන්න මම දැන් ඔයාලට කියලා දුන්න විදිහට අපි මේ Word එකක් ඕපන් කරගමු. මෙතනින් start එක එහෙම නැත්නම් Windows button එක ක්ලික් කරා. මෙතන Word කියලා ටයිප් කරා. ඒක මත ක්ලික් කරාම මෙන්න ඕපන් වුණා. එතකොට හිස් පිටුවක් ගන්න මෙන්න මේ විදිහට මෙතන ඔයාලට පෙන්නනවා blank document කියලා එකක්. ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ blank document කියලා එකක් පෙන්නනවා. ඔයාලට තියෙන්නේ ඒක මත දෙවරක් ක්ලික් කරන්න. ඒක මත දෙවරක් ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට අපිට අලුත් ડોකියුමන්ට් එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අලුත් ડોකියුමන්ට් එකක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ හිස් පිටුවක්. එහෙම නැතුව අපිට මේක ගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා.
මෙතන බලන්න ළමයි ෆයිල් කියලා එකක් තියෙනවා. ෆයිල් කියලා එකක් තියෙනවා. ඒක මත එක්වරක් ක්ලික් කරන්න. නමේ නේද? එතකොට මෙතන new කියලා එකක් තියෙනවා. new කියලා එකක් තියෙනවා. ඒක මත එකවරක් ක්ලික් කරාම ඔන්න ඉස්සෙල්ලා දැක්කා වගේම එකක් අපිට පෙන්නනවා blank document කියලා මෙන්න මෙතන. ඒක මත ක්ලික් කරාම අපිට නැවතත් හිස් පිටුවක් ගන්න පුළුවන්. දැන් මම ඔයාලට හිස් පිටු ගන්න ක්‍රම දෙකක් කියලා දුන්නා. පළවෙනි ක්‍රමය තමයි ඔයාලා ඉස්සෙල්ලා Word එකක් ඕපන් කරපු විදිහටම ඕපන් කරගන්න. එතකොට ඕපන් වෙනකොටම මෙන්න මෙතන පෙන්නනවා blank document කියලා එකක්. දෙවරක් ක්ලික් කරන්න. ඔව් ඒක මත දෙවරක් ක්ලික් කරන්න. පැහැදිලිද? එතකොට මේ Word document එක ඕපන් වෙනවා. හොඳයි. දැන් අපිට document එකක් ඕපන් කරගත්තට බෑ. අපි බලන්න ඕන මේ වැඩපතක තියෙන කොටස්. එහෙම නැතුව ඔයාලට මේක ඉගෙන ගන්න අමාරුයි. දැන් මේක එක එක දේවල් තියෙනවනේ ඔයාලට පේනවනේ. මේ දේවල් හරියට ඉගෙන ගත්තේ නැති වුණොත් එහෙම මේක පාවිච්චි කරන්න අමාරුයි. හොඳයි. දැන් මම මේකේ තියෙන කොටස් ටික ඔයාලට කියලා දෙන්නම්. මෙතන උඩම තීරුවට අපි කියනවා title bar එක කියලා. මේ උඩම තීරුවට වැඩපතත් අපි බලමු ඒ ගමම්ම. මේ උඩම තීරුවට අපි කියනවා title bar එක කියලා. අපි කරන වැඩේට ડોකියුමන්ට් එකට නමක් දුන්නොත් එහෙම ඒක මෙන්න මේ රතු පාට තීරුවේ පෙන්නනවා. පැහැදිලිද? අපි දෙන නම රතු පාට තීරුවේ පෙන්නනවා. ඊළඟට අපි මෙන්න මේකට බලන්න මෙන්න මේ කොටසට මෙන්න මේ දිගට තියෙන තීරුවට මෙන්න මේ දිගට තියෙනවනේ තීරුවක් එක එක දේවල් මේ පොඩි පොඩි අයිකන් තියෙන මෙන්න මේ දිගට තියෙන තීරුව මෙන්න මේ තීරුවට අපි කියන රිබන් එකක් කියලා. මේකට අපි කියනවා රිබන් එකක් කියලා. පැහැදිලිද? මෙන්න මේ දිගට තියෙන එකට අපි කියනවා රිබන් එකක් කියලා. මෙන්න මේකට අපි කියනවා රිබන් එකක් කියලා. ඊළඟට මේ පහළම තියෙන එකට මේ තියෙන මේ පහළ මේකට අපි කියන ස්ටේටස් බාර් කියලා. හොඳයි. ඒකේ අපිට පෙන්නන ළමයි මේකේ අපි පාවිච්චි කරන පිටු ගණන. හරිද? එක පිටුවයිද දෙකයිද ඒ ටික අපිට පෙන්නනවා. බලන්න මම ඔයාලට එකක් පෙන්නන්නම්. ඔන්න දැන් අපිට තියෙන පිටු දෙකක්. පේනවද ඔයාලට? මේකේ තියෙන පිටු දෙකක්. මෙන්න මෙතන තියෙන page 2 of 2. ඒ කියන්නේ ළමයි මේකේ පිටු දෙකක් තියෙනවා. අපි දැන් ඉන්නේ දෙවෙනි පිටුවේ කියන්නේ. මේ මෙතන පේනවනේ ඔයාලට ඉරක්. ඔතන ඉඳලා තමයි අපි ටයිප් කරන්න පටන් ගන්න ඕන. හරිද? ඒ ඉර තියෙන්නේ කොතනද? එතන ඉඳන් තමයි ටයිප් වෙන්නේ. ඔන්න මෙතන ටයිප් වුණා. අපි ඊළඟ පිටුවට ගියොත් ඒක තියෙන්නේ මෙතන හින්දා මෙතන තමයි ටයිප් වෙන්නේ. මේ මෙතන මොනාවක් නැහැ. පැහැදිලි? ඒ කර්ස් එක තියෙන තැන ඉඳලා තමයි ඔයාලා ටයිප් කරන්න පුළුවන්. ඒක තියෙන ඕනම තැනක තමයි ටයිප් වෙන්නේ. මේ බලන්න. ඔක තියෙන පහළ මෙන්න පහළ ටයිප් වෙනවා. ඒක තියෙන මෙතන මෙන්න මැද ටයිප් වෙනවා. පැහැදිලිද? එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි ඒක තියෙන තැන තමයි ටයිප් වෙන්නේ ඔයාට ඕන තැන නෙමෙයි. ඒ නිසා ඒක ඔයාට ඕන තැනට අරගෙන යන්න පුළුවන් මවුස් එකේ. තේරුණාද? මවුස් එකෙන් දෙපාරක් ඕන තැනට ගිහිල්ලා ක්ලික් කරාම ඒක යනවා. ඒ ඉර ඕන තැනකට යනවා. පැහැදිලිද? මවුස් එකෙන් දෙපාරක් ක්ලික් කරන්න ඔයා ටයිප් කරන්න ඕන තැනට. එතකොට මේ page එකේ ඔයාලට පෙන්නනවා අපි පාවිච්චි කරන පිටු ගණන සහ කොච්චර පිටු ප්‍රමාණයක් මේ ડોකියුමන්ට් එකේ තියෙනවද කියන එක. මෙතනින් පෙන්නනවා අපි ටයිප් කරන වචන ගාන. ඔන්න බලන්න. මම ඉංග්‍රීසි කියලා ටයිප් කරනවා. මෙන්න එක වචනයයි. මම තව එකක් ටයිප් කරොත් එහෙම IT කියලා මෙන්න වචන දෙකයි. මේ පහලින් පෙන්නන වචන ප්‍රමාණය. පැහැදිලිද? ඔන්න page එකයි වචන දෙකයි. හරි.
ඊළඟට මේ මෙතනින් පෙන්වන්නේ අපි පාවිච්චි කරන ලැන්ග්වේජ් එක. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන භාෂාව තමයි මෙතනින් පෙන්වන්නේ. අපි ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ ඒ නිසා ඉංග්‍රීසි කියලා පෙන්වනවා. අපි මේ ටයිප් කරන්නේ ඉංග්‍රීසි. පැහැදිලිද? හරි. එතකොට මේ පිටුව පොතක පෙන්වන්නේ කොහොමද කියන එක තමයි මෙතන රීඩ් මොඩ්. ඔයාලට කියවන්න ඕනි වෙලාවට මේකට මේ පොත පිටුව ඇතුලේ අපි ටයිප් කරන දේ පෙන්වන්නේ මේ විදිහට කියන එක තමයි පොත කියන එකෙන් පෙන්වන්නේ. එතකොට කොලේ එක කොහොමද පෙන්වන්නේ කියන එක තමයි අපි ටයිප් කරන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. පැහැදිලිද? මෙන්න මෙතන තියෙනවා print layout. print වෙලා එන්නේ ඔය පේන දේ තමයි කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. එතකොට අපි ටයිප් කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ මොඩ් එක. එහෙම නැතුව කියවන්න පාවිච්චි කරන එක නෙවෙයි. ටයිප් කරපු දේ කියවන්න ඕන නම් රීඩ් මොඩ් එක. මවුස් එක ළඟට අරගෙන යන්න ක්ලික් කරන්න එපා. ළඟට අරගෙන ගියාම ඒ අයිකන් එකෙන් වෙන්නේ මොකද්ද කියන එක පොඩියට පෙන්නනවා. මෙතන මේ බලන්න රීඩ් මොඩ් කියලා පෙන්නනවා. පැහැදිලිද? මෙතන එහා පැත්තට අරගෙන ගියාම print layout කියලා පෙන්නනවා. බලන්න. ඔයාට අයිකන් එකෙන් වෙන්න ඕන දේ බලා ගන්න පුළුවන් මවුස් එක අරගෙන ගිහිල්ලා එතන මුකුත් ඔබන්න නැතුව නතර කරන්න. එතකොට ඒකෙන් මොනවද වෙන්නේ කියන එක එතන පහලින් පෙන්නනවා. පැහැදිලිද? එතකොට මෙන්න මෙතන තියෙනවා ධන ලකුණකුයි ඍණ ලකුණකුයි එක ඉරක්. දැක්කද? ධන ලකුණකුයි ඍණ ලකුණකුයි එක ඉරක් තියෙනවා. එතකොට ඔයාලට පේන මේ මැද පොඩි ඉරක් තියෙනවා. බලන්න. මම මේ අරගෙන යන ඉර මෙන්න මේ පොඩි ඉරක් තියෙනවා මැද. මේකෙදි වෙන්නේ ළමයි බලන්න අපි දැන් කොලේ මොන හරි ටයිප් කරනකොට ඔයාලා හිතන්නකෝ අපිට දැන් සම්මත අගයක් තියෙනවනේ. අකුරු දැන් අපිට ලොකු කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ටයිප් කරන්නේ 12. ඒ කියන්නේ ෆොන්ට් සයිස් එක. ඒ කියන්නේ අකුරු වල ප්‍රමාණය 12 තමයි ටයිප් කරන්නේ. එතකොට තමයි අපිට මේ පොලේක එක පැහැදිලිව පේන්නේ. ඊට වඩා අඩු වුණොත් පේනවා මදි. මාතෘකා නම් 16 වගේ තමයි ටයිප් කරන්නේ. අකුරු වල ප්‍රමාණය. ටයිප් කරනකොට ඔයාලට පේනුනේ නැහැ කියලා ඔයාලට අකුරු වල ප්‍රමාණය ලොකු කරන්න බෑ. එහෙම වුණොත් එහෙම print වෙනවනේ ලොකුවට කොලේ අකුරු print වෙන ලොකුවට. දැන් ඔයා හිතනකො මට දැන් මේ සාමාන්‍ය සම්මත අගය 12 වුණාට මෙන්න මම ටයිප් කරන සම්මත අගයෙන් IT කියලා ඔන්න ඔය ගාන තමයි පෙන්වන්නේ. ඒක print කරන කොලේ අතට ගත්තාම සාමාන්‍ය ගාන. අකුරු වල size එක සාමාන්‍ය ගාන. ඒකට ටයිප් කරනකොට පොඩ්ඩක් පේනවා මදි නේද? ඒක චූටිනේ. එතකොට එහෙමයි කියලා ඔයාලට බෑ මෙතනින් අකුරු වල size එක ලොකු කරන්න. ඇයි අපිට එතන ලොකු කරන්න බැරි? එතකොට print out එකේ අකුරු ලොකුවට එනවා මේ size එකට. පැහැදිලිද? ඔයාලට ටයිප් කරනකොට පේනුනේ නැහැ කියලා ඔයාලට අකුරු ලොකු කරන්න බෑ. ඔයාලට කරන්න පුළුවන් ඒකට මේ බලන්න ළමයි මෙතන තියෙනවා පහළ පොලේ ලොකු කරන්න පොඩි කරන්න පුළුවන්. ඒකට අපි කියනවා zoom in zoom out කියලා. එතකොට ඔයාගේ මවුස් එකේ පොයින්ටර් එක අරගෙන යන්න එතනට ඊට පස්සේ left button එක ක්ලික් කරන්න. ඒ කියන්නේ ඔයාගේ දබර ඇඟිල්ල තියෙන බටන් එක ක්ලික් කරන්න එකපාරක් අතහරින්න එපා. එතකොට ඒක ඉස්සරහට ඇදගෙන ගියාම දකුණු ධන ලකුණ තියෙන පැත්තට ඇදගෙන ගියාම මෙන්න කොලේ ලොකු වෙනවා. ඒ වුණාට ළමයි අකුර ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. තියෙන ගානම තමයි. හරිද? අකුර ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. කොලේ තමයි මේ ලං වෙලා වගේ පේන්නේ. එතකොට ඍණ පැත්තට අරගෙන ගියාම මෙන්න කොලේ පොඩි වෙනවා. අපිට කොල දෙකක් ගත්තනේ අපි. ඔන්න කොල දෙකම පෙන්නනවා. ඔන්න මේ පැත්තට ඇදගෙන ගියාම ධන ලකුණ පැත්තට ඇදගෙන ගියාම ඔන්න කොලේ ලොකු වෙනවා. මවුස් එක අතාරින්න එපා. ඔයාට ඕන තැනට අරගෙන ගිහිල්ලා ඒ කියන්නේ ඔයා හිතනකො ඔයාට මේ සයිස් එක ඇති කියලා ටයිප් කරනවට හොඳට පේනම කියලා. එතන මවුස් එක අතහරින්න. ඔතන මැද ඔයාලට ධන ලකුණයි ඍණ ලකුණයි මැද මෙන්න මෙතන පෙන්වන නේද චූටි ඉරක්. ඒකෙන් තමයි සම්මත ප්‍රමාණය පෙන්වන්නේ. එතන නතර කරොත් ඕක තමයි සම්මත ප්‍රමාණය. මේ සාමාන්‍ය පේන දුර. ඒක මදි නම් ඔයාලට පුළුවන් මවුස් එක එතනට අරගෙන ගිහිල්ලා left button එක ක්ලික් කරගෙනම ඉස්සරහට අදින්න සහ පිටිපස්සට අදින්න. එතකොට ඔයාට අවශ්‍ය ප්‍රමාණය ආවහම එතනින් නතර කරන්න. පැහැදිලිද?
ඒ විදිහට තමයි අපි කොලයක් ලොකු පොඩි කරගන්නේ අපිට පේන දුර හදා ගන්න ඕන නිසා. හරි. ඔය දැන් මම කියලා දුන්නේ ස්ටේටස් බාර් එක මේ තියෙන්නේ අපේ කොලේ A4 එක ඒකේ උඩනේ අපි ටයිප් කරන්නේ. ඔයාලා දැකලා ඇතිනේ print out කරනවා මේ මොන තරම්. එතකොට ඒ print වෙන්නේ කොයි විදිහට කියලා තමයි ඔන්න ඕකේ පෙන්වන්නේ. පැහැදිලිද? හොඳයි. අපි ඊළඟ එකට යමු. දැන් මම ඔයාලට කියලා දුන්නා අපි කොහොමද Microsoft Word එකක් open කරගන්නේ සහ හිස් පිටුවක් ගන්නෙ කොහොමද? වැඩපතේ කොටස් මොනවද? දැන් මම කියලා දෙන්න යන්නේ control buttons ගැන. මෙන්න මෙතන තියෙන control buttons ගැන තමයි මම කියලා දෙන්න යන්නේ. බලන්න අපි ආයෙත් අපේ Word එකට යමු. අපි ඉන්නේ Word එකේ. එතකොට මෙන්න මෙතන ළමා වලට පේනවා control buttons 3. ඍණ ලකුණක්, කොටු දෙකක් සහ කතිර ලකුණක්. පැහැදිලිද? එතකොට මෙන්න මේ ඍණ ලකුණෙන් කියන්නේ ඔයාට ඕන නම් වැඩ කර ඉන්නකොට අපේ ටියුට් එක බලන්න මේ දෙකම ඕපන් කරලා තියාගන්න. ඊට පස්සේ අපිට ඕන නම් ටියුට් එක බලන්න මෙන්න මෙතනින් මිනිමයිස් කරන්න. මේකට අපි කියනවා මිනිමයිස් කරනවා කියලා. එතකොට යන්නේ ඔයාලා ඕපන් කරගෙන ඉන්න අපේ ටියුට් එකට. පැහැදිලිද? අපි මේ මිනිමයිස් කරන එක මෙන්න මෙතන පහළ අයිකන් එකේ මේ වර්ඩ් එකට අදාළ අයිකන් එක තියෙන්නේ. එතනට මොකුත් ක්ලික් කරන්නේ නැතුව මවුස් එක අරගෙන ගිහිල්ලා ඒක මත නතර කරාම අපි මිනිමයිස් කරපු එක මෙන්න මෙතන පෙන්නනවා. ඒක උඩ එකවරක් ක්ලික් කරාම මෙන්න වර්ඩ් එක ඕපන් වෙලා තියෙනවා. පැහැදිලිද? ඔන්න ආයෙ වතාවක් මම කියලා දෙනවා. අපි වැඩපත් දෙකක්. ඒ කියන්නේ මේ තියෙන්නේ අපේ ටියුට් එක තමයි මම ඕපන් කරගෙන තියෙන්නේ. ඒකත් එක්කම මම වර්ඩ් එකත් ඕපන් කරගෙන ඉන්නවා. ඒ වුණාට අපිට දැන් වර්ඩ් එක ඕපන් කරගෙන ඉන්නකොට අපේ ටියුට් එක පේන්නේ නැහැ. හරිද? ඒ නිසා අපිට ටියුට් එක බලන්න පුළුවන් මේක ක්ලෝස් කරලා එහෙම නැත්නම් පහලින් පොඩ්ඩකට වහලා තියාගන්න පුළුවන් ක්‍රමේ තමයි මිනිමයිස් කරනවා කියලා කියන්නේ. එතකොට මේ ඍණ ලකුණක් තියෙන තැනට මවුස් එක අරගෙන යන්න මුකුත් ක්ලික් කරන්න එපා. එතන පෙන්නනවා මිනිමයිස් කියලා. ඒ කියන්නේ අපි පොඩ්ඩකට මේක වහලා තියාගන්නවා. අපිට ටියුට් එක බලන්න ඕන හෝ වෙන වැඩක් කරන්න ඕන නිසා. පැහැදිලිද? එතකොට බලන්න මේක මම මිනිමයිස් කරාම මෙන්න පහළට යනවා. මෙන්න මෙතන පහළින් පෙන්නනවා. ඒකේ උඩට මවුස් එක අරගෙන ගියාම අපි කර හිටපු වැඩේ පෙන්නනවා. මෙන්න තියෙනවා අපි වැඩ කර හිටපු වර්ඩ් එක. ඒ කවුළුව උඩ එකවරක් ක්ලික් කරන්න. එතකොට නැවත වතාවක් වර්ඩ් එක ඕපන් වෙනවා. පැහැදිලිද? ඒකෙන් කරන්නේ අන්න ඒක. ඒ කියන්නේ අපිට වැඩක් ටියුට් එකයි දෙකම දැන් බලන්න එපා ඔයාලා ප්‍රැක්ටිකල් කරනකොට. එතකොට ඒක පොඩ්ඩක් වහලා තියෙනවා ටියුට් එක බලනවා ආයෙ ඕපන් කරගන්නවා ප්‍රැක්ටිකල් එක කරනවා. පැහැදිලි එතකොට ඔයාලට. හරිද? ඊළඟ එකේදි වෙන්නේ බලන්න ළමයි මේ කවුළුව අපි පොඩි කරගන්නවා. එකවරක් ක්ලික් කරාම මෙන්න කවුළුව පොඩි වුණා. මම මේ ටික අයින් කරන්නම්. එතකොට මිනිමයිස් කරන්නම්. එතකොට ඔයාලට පැහැදිලිව පෙනේ. ඔන්න බලන්න වර්ඩ් එක ඔන්න බලන්න ප්‍රශ්න තියෙනවද? මෙන්න බලන්න මෙතනට අරගෙන යන්න මවුස් එකේ පොයින්ටර් එක එකවරක් ක්ලික් කරන්න. ඔන්න එතකොට අපි කර හිටපු වර්ඩ් එක පොඩි වෙනවා. හරිද? එතකොට ඔයාලට මේ සයිස් එකෙන් බලන්න ඕන නම් මේ විදිහට බලන්න පුළුවන්. මෙන්න මේ සයිස් එක. හිතන්නකෝ ඔයාලට මේක ටිකක් පොඩි වැඩි වගේ කියලා. එතකොට මවුස් එක අරගෙන යන්න මෙන්න මේ අයිනට. එතකොට ඊතල දෙකක් පෙන්නනවා. පේනවද ඔයාලට ඊතල දෙකක් පෙන්නනවා කියලා දෙපැත්තට? මවුස් එක එක වතාවක් ක්ලික් කරගන්න අතාරින්න එපා. left button එක එක වතාවක් ක්ලික් කරගන්න අතාරින්නේ නැතුව ඔන්න දෙපැත්තට ඇදලා බලන්න. ඔන්න මම පොඩි කරනවා. ඔන්න පොඩි වුණා. මෙන්න ලොකු වුණා. ඕන තැනින් අතහරින්න. පැහැදිලිද?
ඔන්න මෙතන තියෙනවා ඊතලේ. එතනට අරගෙන යන්න. ක්ලික් කරගෙන ඉන්න අතාරින්න එපා. මෙහෙම ඉස්සරහට ඇදගෙන එන්න. ආය ඇදගෙන යන්න. ඔයාට ඕනි තැනින් නතර කරලා මවුස් එක අතහරින්න. පැහැදිලිද? ඊළඟට ඔයාලට පුළුවන් මෙතන ඒක ආයේ තිබ්බ තැනට ගේන්න මැක්සිමයිස් කරගන්න. ඒ කියන්නේ මේක ලොකු කරගන්න පුළුවන්. මෙන්න ඒක නැවත වතාවක් ක්ලික් කරලා. පැහැදිලිද? ඔන්න අපි ආයේ මේක අරගෙන යනවා. මේකෙන් පුළුවන් අපිට ඒ කවුලව පොඩි කරගන්න. හරිද? ඊට පස්සේ ඒක නැවත ක්ලික් කරපුවාම අපිට පුළුවන් මේ කවුලව ලොකු කරගන්න. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට අපි අපේ වැඩේ කරලා ඉවරයි නම් අපිට මේක ක්ලෝස් කරන්න පුළුවන්. මෙන්න මේක ක්ලික් කරපුවාම එක වතාවක් මේක ක්ලෝස් වෙනවා. මම සේව් කරන්නේ නැහැ. සේව් කරන විදිහ වලට කියලා දෙන්න. මම දැනට don't save දෙනවා. ඔයාලට මේක ක්ලෝස් වෙන විදිහ පෙන්වන්න ඕන නිසා. එතකොට ඒ කතිර ලකුණෙන් වෙන්නේ ඒක ක්ලෝස් වෙන එක. පැහැදිලිද? ඒ කියන්නේ ඒක නැති වෙලා යනවා. මම නැවත වතාවක් ඕපන් කරගන්නවා වර්ඩ් එක මම ක්ලෝස් කරපු නිසා. ඔන්න මම දැන් නැවත වතාවක් ඕපන් කරගත්තා. මෙතන බටන් තුනෙන් වෙන්නේ මොකද්ද කියන එක මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා. එකකින් අපි මිනිමයිස් කරනවා, අනිත් එකකින් මේ කවුලුව ලොකු පොඩි කරගන්නවා, අනිත් එකෙන් මේක වහලා දානවා. එහෙම නැත්නම් ක්ලෝස් කරනවා. හරි. දැන් අපි යන් මේකේ බලන්න ළමයි මට ඔයාලට කියලා දෙන්න ඕන වුණා කීබෝඩ් එකේ තියෙන කොටස් ගැන. කීබෝඩ් එකේ තියෙන කොටස් ගැන මට ඔයාලට කියලා දෙන්න ඕන උනේ. කීබෝඩ් එකේ තියෙනව ළමයි බලන්න මෙතන තියෙන ප්‍රධාන කීස් ටිකක් ගැන මට ඔයාලට කියලා දෙන්න ඕන. හොඳට බලාගෙන ඉන්න. හරිද? මං ඉස්සෙල්ලාම කියලා දෙන ඔයාලට මේ කැප්ස් ලොක් කියන එක. මෙන්න මේ කැප්ස් ලොක් කියන එක මං ඔයාලට කියලා දෙනවා. මෙන්න මේ කී එකෙන් මොනවද වෙන්නේ කියන එක. මේ කී එකෙන් වෙන්නේ මොන අපි අපේ වැඩපතට යන් ආය වර්ඩ් එකට යන් ඒ කී එකෙන් මොකද්ද වෙන්නේ කියන එක තමයි දැන් මේ කියලා දෙන්න යන්නේ කැප්ස් ලොක්. මම අපු ටිකක් ලොකු කරන්නම් ඔයාලට පේන්න. කැප්ස් ලොක් එකෙන් මොකද්ද වෙන්නේ කියන එක තමයි මේ කියලා දෙන්නේ. අපි මේ කැප්ස් ලොක් කියන එක එකපාරක් එබුවම අපේ කීබෝඩ් එකේ මෙන්න මේ හරිය ඔයාලගේ ලයිට් සමහර කීබෝඩ් වල තියෙනවා, සමහර කීබෝඩ් වල නැහැ. මෙන්න මේ හරියක ලයිට් තියෙනවා, පොඩි බල්බ්. ඒක පත් වෙනවා වලට පේනවා ඇති. එතකොට ආයෙ වතාවක් එබුවම ඒක ඕෆ් වෙනවා පේනවා ඇති. මෙන්න මේ බටන් එක ගැන තමයි මම මේ කියන්නේ. මේ දෙන්නේ කැප්ස් ලොක් එක එකපාරක් එබුවාම මෙතන ලයිට් එකක් පත්තු වෙනවා පේනවා ඇති. ඔයාලගේ කීබෝඩ් එක දිහා බලන්න මේ හරියක ලයිට් එකක් පත්තු වෙනවා. ඒකෙන් කියන්නේ කැප්ස් ලොක් ඔන් වුණා කියලා. කැප්ස් ලොක් කියලා කියන්නේ ඔයාලට ඕන නම් කැපිටල් ලකුණු ටයිප් කරන්න ඒක ඔබලා ලයිට් එක පත්තු වෙන්න ඕන. පැහැදිලිද? ඒක එබුවාම ලයිට් එක පත්තු වෙනවා කියලා කියන්නේ වදින්නේ කැපිටල් ලකුණු. මේ බලන්න. කැප්ස් ලොක් ඒකෙන් වදින්නේ කැපිටල් ලකුණු. කැප්ස් ලොක් එක ඔන් වෙලා කියලා දැනගන්න පුළුවන් එතන ලයිට් එකක් පත්තු වෙනවා. දෙවෙනි ලයිට් එක වගේ තමයි පත්තු වෙන්නේ. සමහර ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් පත්තු වෙන්නේ දෙවෙනි ලයිට් එක පත්තු වෙනවා. කැප්ස් ලොක් කියන එක ඔන් වුණාම ඒ කියන්නේ අපිට දැන් ටයිප් කරන්න ඕන
කැපිටල් අකුරු කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. පැහැදිලිද? ඔන්න ඒ කී එකෙන් වෙන්නේ අපිට පුළුවන් කැපිටල් අකුරු ටයිප් කරන්න. මෙන්න මේ කී එක. ඊළඟට අපි බලමු මේ shift කියන එක. බලන්න ළමයි මෙන්න තියෙන shift. මෙතනත් එකක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. ඇයි මේ කීස් දෙකක් තියෙන්නේ? හේතුව තමයි මේක පෙන්නන්නේ බලන්න කීබෝඩ් එක දිහා හොඳට බලන්න. shift keys දෙකක් තියෙන්න ඕන හැම කීබෝඩ් එකකම තියෙන්න ඕන එක. හරිද? පේනවද ඔයාලට? මේ වගේ shift key දෙකක් තියෙන. ඇයි දෙකක් තියෙන්නේ? හේතුව තමයි අත් දෙකෙන් type කරනකොට අපිට එක අතක් හැමතැනම අරගෙන යන්න අමාරු නිසා ඇඟිලි අත් දෙකෙන් type කරන ඔය shift keys දෙකක් තියෙනවා. හේතුව මේක අපි පාවිච්චි කරන්නේ තව key එකක් එක්ක. හරිද? මේ key එක පාවිච්චි කරනකොට තව key එකක් එක්ක. පොඩ්ඩක් මයික් එකක් ඔන් වෙලා තිනවා කාගේ හරි මම ඔෆ් කරලා එන්න. හරි. හරි shift එක අපි පාවිච්චි කරන්නේ තව key එකක් එක්ක. දැන් ඔයාලට පේනවා ඇති ළමයි මෙන්න මේ උඩ පේලිය දිහා බලන්නකෝ. උඩ පේලිය තියෙනවා අංක දෙක දෙක. එහෙම නැත්නම් සංකේත දෙක දෙක තියෙන keys තියෙනවනේ. මේ බලන්න. ඔයාලට පේනවද? සංකේත දෙකක් තියෙනවා. දැන් මේ අපි බලමු ඔයාලා දන්න එක මේ and කියන ලකුණත් එක්ක 7 ඉලක්කම තියෙනවා. පේනවද? දැන් අපි කොහොමද උඩ තියෙන එක ටයිප් කරන්නේ පහළ තියෙන එක ටයිප් කරන්නේ? අන්න ඕකට තමයි shift key එක තියෙන්නේ. පැහැදිලිද? shift key එක තියෙන්නේ ඔය උඩ තියෙන ඒවා සහ පහළ තියෙන සංකේත වෙන වෙනම ටයිප් කරන්න සහ ඔයාලට එක අකුරක් කැපිටල් කරගන්න ඕන වුණොත් එහෙම shift key එකත් එක්ක මේ තියෙන key එකක් එබුවාම ඒක කැපිටල් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න අපි මොකක් හරි වාක්‍යයක් ඉංග්‍රීසි වලින් ටයිප් කරනකොට මුල අකුර බොහෝ වෙලාවට කැපිටල් තමයි ටයිප් කරන්නේ. එතනින් එහාට ආයේ අපි කැපිටල් ටයිප් කරන්නේ නැහැ. ඒ වෙලාවට shift එකත් එක්ක shift එක ඔබාගෙනම ඒ අකුර ප්‍රෙස් කරාම ඔන්න simple වදින්නේ අපි caps lock on කරලා තියෙන නිසා. දැන් caps lock on කරලා තියෙනවා නම් shift එකත් එක්ක ඒ අකුර එබුවොත් එහෙම simple වදින්නේ. caps lock on කරනවා කියලා කියන්නේ capital අකුරු නම් අපිට ඕනි. අපි හැම වෙලේම caps lock කියන එක on කරලා තියෙනවා. on කරනවා කියන්නේ අර bulb එක පත්තු වෙනවා නම් ඒ කියන්නේ දැන් අපි නිකන් type කරනකොට වදින්නේ capital අකුරු. මේ බලන්න. නිකන් type කරනකොට වදින්නේ capital අකුරු මෙන්න. caps lock on වෙලා තියෙනවා. caps lock on වෙලා තියෙද්දි shift එකත් එක්ක අපි මොන හරි අකුරක් ගැහුවොත් එහෙම වදින්නේ simple. පැහැදිලිද? caps lock on වෙලා තියෙද්දි අපි caps lock එක off කරලා shift එකත් එක්ක මොනවා හරි අකුරක් type කරොත් ඔන්න වදින්නේ capital. දැන් පැහැදිලිද? caps lock එක on වෙලා තිබුණොත් shift එකත් එක්ක shift එක ඔබාගෙනම වෙන අකුරක් එබුවොත් එහෙම වදින්නේ capital. හරිද? caps lock එක off කරලා shift එකත් එක්ක වෙන අකුරක් එබුවොත් එහෙම වදින්නේ simple. එතකොට එක අකුරක් capital හෝ simple කරන්න caps lock එක නැතුව අපි පාවිච්චි කරන් shift එක. shift එක ඔබාගෙනම අපි තව අකුරක් මේ ඔබන්න ඕන. හැබැයි ළමයි හැම වෙලේම මතක තියාගන්න ඔයාලා shift එක අතකින් ඔබාගෙන අනිත් අතෙන් අකුරු හොයන්න යන්න එපා. මම ඔයාලට කියලා දුන්නා අපි කීබෝඩ් එකේ ඇඟිලි තියාගන්න ඕන කොහොමද කියන එක. එතකොට ඔයාලට පුළුවන් එක අතින්ම එක ඇඟිල්ලකින් shift එක ඔබාගෙන අනිත් ඇඟිලි තව 4ක් තියෙනවනේ. එතකොට ඒ පැත්තේ තියෙන අකුරු එක අතකින්ම ටයිප් කරන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් shift එක වම් අතෙන් ඔබාගෙන අනිත් අතින් ටයිප් කරන්න ඕන අකුරු හොයන්න යන්න එපා. පැහැදිලිද? දැන් එතකොට මම ඔයාලට keys දෙකක් ගැන කියලා දුන්නා. බලන්න. keys දෙකක් ගැන කියලා දුන්නා. shift එකයි caps lock එකයි.
කැප්ස් ලොක් එකෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම අපිට දිගටම ටයිප් කරන්න ඕන නම් කැපිටල් වලින් ඔන්න කැප්ස් ලොක් එක ඔන් කරගන්න. එක අකුරක් ඔයාලට කැපිටල් හෝ සිම්පල් කරගන්න ඕන නම් shift එක පාවිච්චි කරන්න. හොඳයි. දැන් අපි බලමු මෙන්න මෙතන තියෙන ඒ වගේ. එතකොට ළමයි මේ උඩ තියෙන කීස් වලින් ඉලක්කම් ඔබන්න පුළුවන් තනියෙන් ඔබලා බලන්නකෝ. ඉලක්කම් 1 2 3 4 කියලා උඩ තියෙනවනේ ටිකක්. ඒ ටික තනියෙන් ඔබලා බලන්න. එතකොට ඉලක්කම් තමයි ටයිප් වෙන්නේ. උඩ තියෙන සංකේත ටයිප් වෙන්නේ නැහැ. හරිද? ඔයාලට ඒකේ උඩ තියෙන සංකේත ටයිප් කරන්න ඕන නම් shift එක ඔබාගෙනම ඒ ඔයාලට ඕන සංකේතේ තියෙන කී එක ඔබන්න. අන්න එතකොට උඩ තියෙන සංකේතේ තමයි අපේ කොලේ වදින්නේ. පැහැදිලිද? ඔයාලට ওই සංකේත තියෙනවනේ 1 2 බලන්න මම කීබෝඩ් එක පෙන්නන්නම්. මේ බලන්න මේ ඉලක්කම් තියෙනවනේ. ඉලක්කම් ටික ටයිප් කරන්න ඕන නම් shift එක ඔබන්න එපා. නිකම්ම ටයිප් කරන්න. ඔයාලට මේ උඩ තියෙන සංකේත ටයිප් කරගන්න ඕන නම් shift එකත් එක්ක ඒ බටන් එක ඔබන්න. එතකොට උඩ තියෙන සංකේතය තමයි ටයිප් වෙන්නේ. පැහැදිලිද? එතකොට මම දැන් ඔයාලට කියලා දුන්න caps lock එක shift එක. හරි. ඊළඟට අපි බලමු back space කියලා බටන් එකක් තියෙනවා බලන්න මෙන්න මෙතන. මෙන්න මෙතන තියෙන back space කියලා icon එකක්. sorry බටන් එකක්. හරිද? මේකෙන් කරන්නේ ළමයි බලන්න මම ඒක පෙන්නලාම කියලා දෙන්නම්. මේකෙන් කරන්නේ ඔයාලා මොන හරි දෙයක් ටයිප් කරනවා. බලන්න මම learn කියලා ටයිප් කරනවා. එතකොට ඔයා හිතන්නකො මගේ අතින් වැරදිලා මෙතන learn කියන එකට G අකුරක් වැඩියෙන් ටයිප් වුණා කියලා. පැහැදිලිද? එතකොට ඔයා backspace කියන key එක එබුවාම වම් පැත්තට එක අකුරක් මැකෙනවා. එකපාරක් එබුවොත් එකපාරයි වම් පැත්තට. පැහැදිලිද? වම් පැත්තට එක අකුර ගානේ මැකෙනවා අපි එකපාරක් ඒක එබුවාම ප්‍රෙස් කරාම වම් පැත්තට එක අකුර ගානේ තමයි මැකෙන්නේ. නැවත වතාවක් බලන්න වම් පැත්තට එක අකුර ගානේ මැකෙනවා. backspace එකෙන් කරන්නේ ඒක තමයි. පිටිපස්සට තමයි මැකීගෙන එන්නේ. පැහැදිලිද? ඔයාලට මොන හරි දෙයක් වැරදුනොත් ඒකෙන් තමයි ඔයාලට පුළුවන් මකන්න අකුරු. backspace පිටිපස්සේ අකුරු මකන්න පුළුවන් ඒකේ. එතකොට මෙන්න මෙතන තියෙන delete එකෙන් මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. delete කියන එක ගැන තමයි මේ කියලා දෙන්න යන්නේ. බලන්න. delete එකේ බුවා කියලා බලන්න මොකුත් delete වෙන්නේ නැහැ. හරිද? මොකුත් delete වෙන්නේ නැහැ. අපිට සම්පූර්ණ වචනයක් delete කරන්න ඕන නම් mouse එක අරගෙන එන්න මෙතන ඉස්සරහට. ඒක මත පළවෙනි මේ delete කරන්න ඕන තැන ඉස්සරහට mouse එක අරගෙන එන්න. ඊට පස්සේ mouse එකේ ඔයාගේ දබර ඇඟිල්ල තියෙන බටන් එක ඔබාගෙනම මෙහෙට ඇදගෙන එන්න. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මේක නිල් පාට වෙනවා. ආයවතාවක් මම ඔයාලට කියලා දෙන්නම්. backspace එකෙන් කරේ පිටිපස්සට අකුරු මකාගෙන එන එක. හරිද? මේකෙදි අපිට වචනයක් delete කරගන්න ඕන වුණාම mouse pointer එක මේ කියන්නේ මෙන්න මේක අරගෙන ගිහිල්ලා මෙන්න මෙතන click කරන්න එකපාරක්. මේ වචනේ තමයි මම දැන් delete කරන්න යන්නේ. එතකොට mouse එක ඔයාලට පේනවා ඇති මෙතන ඉරි කෑල්ලකින් මේක මෙතන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ mouse එකේ වම් බොත්තම ඔබාගෙනම මෙහෙට ඇදගෙන එන්න. ඔන්න නිල් පාට වීගෙන එනවා. ඊට පස්සේ mouse එක අතහරින්න. mouse එක අතහැරලා delete button එක එකපාරක් press කරලා බලන්න. ඔන්න වචනේ delete වුණා. පැහැදිලිද? මම දැන් ඔන්න තව ආයෙ වතාවක් කියලා දෙනවා. ආයේ ඒක මේ ඔයගොල්ලෝ ඒ තව එකක් ඩීට් ගන්න තියෙනවා ඒක මේ ඔයගොල්ලෝ මේ මැද නැතිලා ඒක කළා ආයේ
ඔන්න ආය මෙන්න මෙතන තමයි mouse එකේ pointer එක තියෙන්නේ. ඔන්න ඉස්සරහට අරගෙන එනවා. මේ වචනේ තමයි මම delete මේව නම් කරන්නේ. දන්නවා මම මේ IT course එක කරා. මේ IT කියන එක delete කරන්න ඕන නම් ඔන්න ඉස්සරහට අරගෙන එනවා. mouse එක මට අල්ලගෙනම ඉන්න. ඊට පස්සේ ඒක පැත්තට ඇදගෙන යන්න. එතකොට නිල් පාට වෙනවා. ඊට පස්සේ delete කියන එක එවුවාම ඔන්න delete වෙලා යනවා. ඔන්න delete key එකකින් ඒක තමයි වෙන්නේ. හරි. ඒක ටියුට් එකෙත් මම දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙනවා තව key එකක් ගැන. මෙන්න මේ enter කියන key එක. මෙන්න මේ enter කියන key එක ගැන තමයි කියලා දෙන්න යන්නේ. බලන්න. enter key එකෙන් කරන්නේ පේලියක් පහළට ගේනවා. ඔන්න බලන්න. අපි දැන් මෙහෙම දිගට ටයිප් කරගෙන ගිහින් අපිට හිතන්නකෝ දැන් ඡේදයක් ටයිප් කරගෙන යනවා කියලා වාක්‍යය එතනින් ඉවරයි. එතකොට ආය අලුත් ඡේදකින් පටන් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් enter බටන් එක ගහලා ඊළඟ පේලියට යන්න. ඔන්න පල්ලහැට ආවා. දැක්කද? ඔන්න මම ඉංග්‍රීසි කියලා ගහනවා. ඊට පස්සේ මට ඊළඟ පේලිය එක ටයිප් කරන්න ඕන. enter එක ගැහුවා ඔන්න පල්ලහැට ගියා. පැහැදිලිද? ඔන්න ආය වචනයක් ටයිප් කරා ඊළඟ පේලියට යන්න ඕන. enter එක ගැහුවා පහළට ගියා. පැහැදිලිද? enter එකෙන් කරන්නේ එතකොට පේලියක් පහළට යනවා. පැහැදිලිද? පේලියක් දැන් අපි පහළට යන එක තමයි කරන්නේ. ස්ථානාධිපතිතුමා පොලිස් නිකාන්ත කියලා දානවා. ඒ ස්ථානාධිපතිතුමා ඊළඟට එන්ටර් බටන් එක ගැහුවා. ආයේ පාඩේට ඊට පස්සේ පොලිස් ස්ථානය ගැහුවා. ඊට ආයෙ ඔය විදිහට තමයි එකින් එක අපි පහළට යන්නේ. පැහැදිලිද? ඊළඟට අනික් කොනට අරගත්තා. මෙතන ඔයාලට පේනවා ඒකත් ස්පේස් බටන් එකක් මේකට අපි කියන්නේ ස්පේස් බටන් දිග බටන් එකක් තියෙන්නේ. ඒකට අපි කියනවා ස්පේස් බටන් එක කියලා. ඒකෙන් කරන්නේ වචන අතර හිස්තැන් තියෙන එක. වචන අතර හිස්තැන් තියෙන එක තමයි ඒකෙන් කරන්නේ. අපි ගිහිල්ලා බලමු. දැන් මෙතන හිතන්නකෝ අපි learn IT කියලා ගහනකොට එතන වචන දෙකක්නේ. ඒ දෙක අතර එතකොට පරතරයක් තියෙන්න ඕන. එතකොට ස්පේස් බටන් එකෙන් කරන්නේ අකුරක පරතරයක් තියෙනවා. අකුරක පරතරයක්. ලොකු පරතරයක් නෙවෙයි අකුරක පරතරයක්. ඔන්න learn කියලා ගැහුවා ස්පේස් බටන් එක එකපාරක් එවුවා. අකුරක පරතරයක් තිබුණා ඊළඟ වචනේ ගැහුවා. පැහැදිලිද? ඔන්න ආය එබ්බුව එකපාරක් අකුරක පරතරයක් එනවා ඊළඟ වචනේ ගහන්න. ওই විදිහට තමයි අපි පරතරයේ තියදී මේ මොන හරි දෙයක් ටයිප් කරන්නේ. පැහැදිලිද? පරතරයේ තියන්නේ අපි ස්පේස් බටන් එකේ. අකුරක පරතරයක් තමයි තියෙන්නේ. ඔන්න මම නැවත වතාවක් කරලා පෙන්නනවා. learn ඒ වචන ඉවරයි. ස්පේස් බටන් එක එබුවා IT. පැහැදිලිද? ස්පේස් බටන් එක එතකොට අපි පාවිච්චි කරන්නේ අකුරක පරතරයක් තියන්න. එහෙම නැත්නම් වචන අතර පරතරය තියන්න අපි පාවිච්චි කරන ස්පේස් බටන් එක. පැහැදිලිද? එතකොට අපි බලමු ඊළඟ කී එක ගැන මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒකේ තියෙන මෙන්න මෙතන තියෙන ටැබ් එක. බලන්න. මෙන්න මෙතන. මේ ටැබ් එකෙන් කරන්නේ ළමයි අපි ටයිප් කරන එකක වචනයක පරතරයක් තියෙන එක. පැහැදිලිද? වචනයක පරතරයක් තියෙන එක අපි කරලා බලමු. ඔන්න මම learn කියලා ටයිප් කරනවා. ටැබ් එක ඔබනවා. එතකොට වචනයක පරතරයක් එහා පැත්තට ටිකක් දුරට යනවා. ස්පේස් බටන් එකේ පොඩි ඉඩකටනේ යන්නේ. මෙන්න මේ වගේ දුරකට ගිහලා ටයිප් කරන්න ඕන නම් ඔන්න මේ වගේ දුරකට එකපාරක් ඔබුවාම සාමාන්‍ය දුරකට තමයි යන්නේ. හරිද? තව ටිකක් දුරට යන්න ඕන ආයෙ වතාවක් ඔබන්න. තව ටිකක් දුරට යන්න ඕන තව වතාවක් ඔබන්න. ඔයාට කැමති දුරකින් මේකෙන් ටයිප් කරන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න මම දුරින් ටයිප් කරා. ඔන්න ආයෙ වතාවක් මම ඔබනවා ටිකක් දුරට ගියා. තව වතාවක් ඔබනවා තව ටිකක් දුරට ගියා. තව වතාවක් එබුවා තව ටිකක් දුරට ගියා. ඔයාලට පුළුවන් අන්න ඒ වගේ දුරින් මේක ටයිප් කරන්න. පැහැදිලිද? දැන් උතන මම පහළට ආවේ එන්ටර් කී එක ඔබලා නෙමෙයි. අපි දුර කියනකොට නිකම්ම කොලේ ඉවරයිනේ. ඒ නිසා තමයි පහළට වැටෙන්නේ. එහෙම නැතුව එන්ටර් කී එක ඔබන්න ඕනේ. අපි වාක්‍යයක් ටයිප් කරගෙන යනකොට කොලේ එතනින් ඉවරයි නම් නිකම්ම කර්ස් එක පහළට වැටෙනවා. පැහැදිලිද? එතකොට ඔයාලට පහළට ගන්න ඕන නම් විතරයි එන්ටර් එක ඔබන්න ඕන.
හරිද? ටැබ් එකෙන් එතකොට කරන්නේ ස්පේස් එකට වඩා වැඩි දුරක් තියෙන එක. පැහැදිලිද? හරි. ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. මං හිතනවා ප්‍රශ්න නැති නිසා පැහැදිලි ඇති කියලා. හරිද? ඊළඟට මට ඔයාලට කියලා දෙන්න ඕන මෙන්න මෙතන අංක ටික අංක. එහෙම නැත්නම් මෙතන තියෙනවා සාමාන්‍යයෙන් අපි මූලික ගණිත කර්ම කරන්න පාවිච්චි කරන බටන් ටික. මෙතන තියෙන බෙදීම, ගුණ කිරීම, මේ තරු ලකුණු පෙන්නන්නේ ගුණ කිරීම, අඩු කිරීම, එකතු කිරීම සහ අපි ගානක් ටයිප් කරලා හිතන්නකෝ 8 ධන 5 කියලා ඒක සමානයි කියන එක වෙනුවට තමයි අපි මේ enter කියන එක ප්‍රෙස් කරන්නේ. පැහැදිලිද? enter කියන එක ප්‍රෙස් කරන්නේ ඒකට. ඔයාලා දැන් සමහර වෙලාවට කීබෝඩ් එකේ ඒ කොටස ඔබනකොට සමහර වෙලාවට මොකුත් ටයිප් වෙන්නේ නැතුව යනවා. මේ බලන්න. අපි දැන් සමහර දේවල් ඔබනකොට මේ ටයිප් වෙන්නේ නැතුව යනවා. ඒකට හේතුව තමයි මෙන්න මෙතන තියෙනවා ළමයි නම් ලොක් කියලා එකක්. මෙන්න මෙතන. මේ නම් ලොක් කියන එකෙන් අපිට පුළුවන් ඒ කොටස ලොක් කරන්න. පැහැදිලිද? එතකොට ඒක ඔන් වුණාද කියලා ඔයාලට දැනගන්න පුළුවන් අර කැප්ස් ලොක් එකට ඉස්සරහින් මං කනේ බල්බ් එකක් තියෙනවා කියලා. කැප්ස් ලොක් එක ඔන් කරනකොට බල්බ් එකක් පත් වෙනවා කියලා කිව්වනේ මං. ওই නම් ලොක් එක ප්‍රෙස් කරනකොට බල්බ් එකක් පත් වෙනවා. අර කැප්ස් ලොක් බල්බ් එක පත් වෙච්ච තැනට ඉස්සරහින්. පැහැදිලිද? එතකොට ඒ බල්බ් එක පත් වෙනවා කියලා කියන්නේ අපේ කීබෝඩ් එකේ අපි එතන තියෙන කීස් එබුවාම ඔයාලට ස්ක්‍රීන් එකේ එක ටයිප් වෙනවා පෙන්නනවා. පැහැදිලිද? අපිට ඒක ටයිප් වෙන්න ඕනේ නැත්නම් අපිට පුළුවන් එතන ලොක් කරගන්න මේ නම් ලොක් කියන එක ප්‍රෙස් කරන්න. එතකොට ඒක එබුවාට එතන ටයිප් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ කොටස විතරයි. මෙන්න මේ පෙන්නන කොටස විතරයි. අපිට ඒ කොටස ලොක් කරන්න පුළුවන් ওই නම් ලොක් එක හරහා. පැහැදිලිද? එතකොට ඊළඟ දේ තමයි මෙන්න මෙතන තියෙන Windows බටන් එක. දෙපැත්තේ දෙකක් තියෙනවා. ඒකෙන් කරන්නේ ළමයි අපි අර වර්ඩ් එක ටයිප් කරන්නේ. වර්ඩ් කියලා අපි හොයාගත්ත තැනක් තිබුණානේ මෙන්න මෙතන. මෙන්න මෙතන ප්‍රෙස් කරන්නේ නැතුව ওই කීබෝඩ් එකේ Windows බටන් එක එබුවාම නිකම්ම මෙන්න මේ ලිස්ට් එකට එනවා. පැහැදිලිද? මෙතන ඔබන්නේ නැතුව මම එක්කවලට ආයෙ පෙන්නන්න. යන්න තමයි තමයි මැජික් ටිප්ස් කියලා කියන්නේ. හරිද? අපිට කීබෝඩ් එක පාවිච්චි කළත් මෙතන මවුස් එකෙන් ක්ලික් කරන්නේ නැතුව කෙටි ක්‍රමයක් තියෙනවා ළමයි. කීබෝඩ් එකේ Windows කියන අයිකන් එක. ඒක මම මෙන්න මෙතන තියෙන එක එකපාරක් ප්‍රෙස් කරපුවාම මෙන්න එනවා ලිස්ට් එක. පැහැදිලිද? හරි. ඔයාලත් කරලා බලන්න. ඊළඟට මම ඔයාලට කියලා දෙනවා අපි කොහොමද අපේ කොලේ උඩට පහළට යන්නේ කියලා. ඒකට තමයි මෙන්න මේ arrow keys තියෙන්නේ. ඒවට අපි කියන දිශා යතුරු කියලා. ඒකෙන් තමයි අපිට දිශාව පෙන්වන්නේ. මේකෙන් අපිට කොලේ උඩට යන්න පුළුවන්. මේකෙන් වම් පැත්තට යන්න පුළුවන් කොලේ. හැබැයි මොනවා හරි ටයිප් කරලා තියෙන්න ඕනේ. නිකන් එබුවා කියලා උඩට පහළට යන්නේ නැහැ. පැහැදිලිද? මොනවා හරි ටයිප් කරලා තියෙන්න ඕනි. එතකොට මේ අපිට කොලේ උඩට පහළට යන්න පුළුවන් මේ කීස් ටික පාවිච්චි කරලා. උඩට යන්න පුළුවන්, පහළට එන්න පුළුවන්, වම් පැත්තට යන්න පුළුවන්, දකුණු පැත්තට යන්න පුළුවන්. මොනවා හරි ටයිප් කරලා තියෙන්න ඕන. එතකොට ඒකෙන් මම ටයිප් කරලා පෙන්නන්නම් ඔයාලට පැහැදිලි වෙන්න එක. ඔන්න බලන්න. මම මේ දකුණු පැත්තට යන එක තමයි ඔබන්නේ. ඔන්න දකුණු පැත්තට යනවා. මෙන්න වම් පැත්තට යනවා. මෙන්න පහළට ආවා. මෙන්න උඩට ගියා. මොනවා හරි ටයිප් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් යන්නේ නැහැ හිස් කොලේක. හරිද? මොනවා හරි ටයිප් කරලා තියෙන්න ඕනේ. ඒ ටික පැහැදිලිද? දැන් එතකොට ඔය ටික තමයි අපිට ටයිප් කරන්න ඕන වෙන මූලික යතුරු ටික. එහෙම නැත්නම් කීස් ටික තමයි මම ඔය පැහැදිලි කරේ. ඊට අමතරව මේ control key එක සහ alt key එක. ඒක CTRL කියන එකෙන් කියන්නේ control key එක. මේ තියෙන alt key එක දෙපැත්තේ දෙකක් තියෙනවා. එතකොට හතරක් තියෙනවා. ಜಾති දෙකෙන්ම. එතකොට ඒකෙන් මොනවද වෙන්නේ කියන එක මම ඔයාලට ඉස්සරහට කියලා දෙනවා. ඒකෙන් අපිට මොනවා හරි දෙයක් මවුස් එක පාවිච්චි කරන්නේ නැතුව කොපි පේස්ට් කරන්නේ කොහොමද, කට් කරන්නේ කොහොමද, ඒවට අපි කියනවා මැජික් ටිප්ස් කියලා. ඒ ටික මම ඔයාලට පාඩමේ ඉස්සරහදී තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ.
මොකද අපි තාම ටයිප් කරන්න පටන් ගත්තේ නැති නිසා. පැහැදිලිද? එතකොට ඉස්සරහට අපි සිංහල ටයිපින් ඉගෙන ගන්න ඕන, ඉංග්‍රීසි ටයිපින් ඉගෙන ගන්න ඕන, මේක print out ගන්න කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. ඉතින් ඉස්සරහට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවානේ. ඒ නිසා මම ඒවා මුලින්ම කියලා දෙන්නේ නැහැ. අපි තාම මේ මූලික අදියරේ යන නිසා. පැහැදිලිද? දැන් අ, මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කොහොමද අපි ටයිප් කරන ડોකියුමන්ට් එකක් සුරැකිව තියාගන්නේ. එහෙම නැත්නම් සේව් කරලා තියාගන්නේ කොහොමද? ගබඩා කරගන්නේ කොහොමද කියන එක තමයි දැන් මේ කියලා දෙන්න යන්නේ. හොඳට බලාගෙන ඉන්න. මම දෙතුන් පාරක් එක කියලා දෙන්නම් ඔයාලට. මෙන්න මෙහෙමයි. ඔයාලට කැමති දෙයක් අපි ටයිප් කරගන්න. මම ඉස්සරහට කොහොමද ටයිප් කරන්නේ? මේ දේවල් ඉස්සරහට කියලා දෙනවා. හොඳයි. ඔන්න දැන් මම learn IT කියලා එකක් ටයිප් කරනවා. sorry. හොඳයි. අපි මොන හරි වචනයක් ටයිප් කරා කියලා හිතන්නකෝ. ඔන්න අපි වචනයක් ටයිප් කරලා තියෙන්නේ දැන්. මේක අපි මේ ડોකියුමන්ට් එක ඔයාලා හිතන්නකෝ අපි ලියුමක් ටයිප් කරා හෝ මොකක් හරි ටයිප් කරා කියලා. අපි කොහොමද ඒක සේව් කරලා තියාගන්නේ? බලන්න. මෙන්න මෙතන තියෙනවා ෆයිල් කියලා එකක්. මෙතන තියෙනවා ෆයිල් කියලා එකක්. ඒකේ පහළ තියෙනවා save as කියලා එකක්. දැක්කද? save as කියලා එකක් තියෙනවා. ඒක එක වතාවක් ක්ලික් කරන්න. ඒ කියන්නේ වගේ දබර ඇඟිල්ල තියෙන බටන් එක වතාවක් ක්ලික් කරන්න. ඒකේ ඔයාලට මතකද අපි ෆෝල්ඩර් එකක් හැදුවා ඩෙස්ක්ටොප් එකේ. කම්පියුටර් ඉස්සෙල්ලාම පේන තැන අපි ෆෝල්ඩර් එකක් හැදුවානේ. එතකොට අපි ගිහිල්ලා අපි කරපු තැන ඒක සේව් කරමු. අපි දැන් මේ හදමු ෆයිල් එක අපි මේ ෆෝල්ඩර් එක ඇතුලේ සේව් කරන්න තමයි යන්නේ. ඔන්න දැන් ආයෙ මම මුල ඉඳලා කියලා දෙනවා. ෆයිල් කියලා එකක් තියෙනවා. ඒකේ පහළ තියෙනවා save as කියලා එකක්. හරිද? save as කියලා එකක් තියෙනවා. ඊපස්සේ මේ පැත්තට එන්න මෙන්න මෙතන තියෙන desktop කියලා එක. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ෆෝල්ඩර් එක හදපු පාර තමයි අපි මේ පෙන්නන්නේ. ඔන්න desktop කියන එකට ගියා. දැන් බලන්න ළමයි ඔයාලා හදපු ෆෝල්ඩර් එක ඔයාලා නමින් හදපු ෆෝල්ඩර් එක කොතන හරි පෙන්නනවද කියලා. මෙන්න තියෙනවා මම හදපු ෆෝල්ඩර් එක IT කියලා. ඒක මත එකවරක් ක්ලික් කරන්න. එතකොට මෙන්න මෙතන පහළ පෙන්නන ඔයාලට ඕපන් කියලා එකක්. මෙන්න මෙතන ඕපන් කියලා එකක් පෙන්නනවා. ඒ කියන්නේ මේ ෆෝල්ඩර් එක ඇතුළට යන්න කියලා අපි විධානයක් දෙනවා. මේ ෆෝල්ඩර් එක ඇතුළට යන්න කියලා විධානයක් දෙනවා. ඕපන් කිව්වහම මෙන්න අපි ෆෝල්ඩර් එක ඇතුළේ ඉන්නේ. අපි ෆෝල්ඩර් එක ඇතුළේ ඉන්නේ. හරිද? ඒකෙදි ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලගේ ෆයිල් එකට කැමති නමක් දෙන්න. මන් දෙනවා M1 කියලා. sorry 01 කියලා එකක් දෙනවා මම. හරිද? ඔන්න මම නමක් දෙනවා. ඔයාට කැමති නමක් දෙන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ මෙන්න මේක save කියලා save කරන්න. හරිද? දැන් අපි හද හිටපු එක අපි ෆයිල් ගිහින් මෙන්න මෙතනින් save as ගිහින් desktop එකේ IT කියන එක ඇතුලේ මෙන්න මේ විදිහට save කරලා තමයි මේ තියෙන්නේ. මේ තියෙන IT කියන ෆෝල්ඩර් එක ඒක එකපාරක් ක්ලික් කරාම මෙන්න මෙතන open කියලා එකක් එනවා. ඒක උඩ එක වතාවක් ක්ලික් කරපුවම අපි ඇතුළට යනවා. ඒ ෆෝල්ඩර් එක ඇතුලේ මෙන්න මම save කරපු එක ඒක ඇතුලේ තියෙනවා. පැහැදිලිද? දැන් අපි බලමු ඩෙස්ක්ටොප් එකට ගිහින් අපි හදපු ෆෝල්ඩර් එක ඇතුලේ ඒක තියෙනවද කියලා. මෙන්න ළමයි තියෙනවා මම හදපු ෆෝල්ඩර් එක ඩෙස්ක්ටොප් එකේ. දැක්කද? ඒක ඕපන් කරගන්න විදිහ මම ඔයාලට කියලා දුන්නා. ක්‍රම දෙකක් කියලා දුන්නා. මොනවද? මවුස් එක අරගෙන යන්න එතනට ඒක මත දෙවරක් ක්ලික් කරලා අපිට ඒක ඕපන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් right button එක. ඔයාගේ මැද කිල්ල තියෙන බටන් එක ක්ලික් කරන්න. එතකොට ප්‍රෙස් කරපුවම මෙන්න මෙතන පෙන්නන ඕපන් කියලා එක. ඒක ක්ලික් කරපුවම රෙකෝඩින් එකවත් බලන්න ඕනේ.
මේක හොඳයි මේ මෙයා කරනවා හොඳයි. හරිද? එතකොට ඔයාලට පෙන්නනවා අපේ ෆයිල් එක. පැහැදිලිද? අපේ ෆයිල් එක පෙන්නනවා. ওই විදිහට තමයි අපි අ, අපේ ડોකියුමන්ට් එකක් සේව් කරගන්න. හරිද? එතකොට අපි පළවෙනි නිබන්ධනයෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඔය ටික. ගොඩාක් එක දිගට කරගෙන ගියාම ඔයාලට පොඩ්ඩක් තේරෙනවා මදි. ඒ නිසා මම සරල ටිකක් තමයි පළවෙනි නිබන්ධනයට දාලා තියෙන්නේ. ඔයාලා ලොකුවට කලබල වෙන්න එපා. මේක දැන් වේගෙන් කරගෙන ගියා තේරුනේ නෑ. අන්න ඔය විදිහට කලබල වෙන්න යන්න එපා. හේතුව මේකේ රෙකෝඩින් එක අපි ඔයාලට දානවා. මේකේ ටියුට් එකත් අපි ඔයාලට දානවා. හරිද? එතකොට ඔයාලට පුළුවන් මම මේකේ දාලා තියෙනවා ඒක කරන්න ඕන පියවර ටික. Microsoft Word එක විවෘත කරගන්න. ස්ටාර්ට් මෙනු එකේ මෙන්න මේ ටික තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඒකේ මෙන්න මේක තෝරගන්න කියලා මම හැම එකම පියවරෙන් පියවර දාලා තියෙනවා. එතකොට රෙකෝඩින් එකත් එක්ක ටියුට් එක බලන්න. හරිද? එතකොට ඔයාලට අපහැදිලි නෑ. තේරෙනවා. ඒත් තේරුනේ නැත්තම් ගෲප් එකට මැසේජ් එකක් දාන්න. මං ඔයාලට තේරෙන්නේ නැති තැන් කතා කරගන්න වෙනම මීටින් එකක් ගන්නවා. එතකොට ඔයාලට මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඔයාලා ගෙවන මුදලට ඔයාලගේ කැපවීම තියෙන්න ඕන. එතකොට තමයි හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. හරිද? අපි ඔයාලගෙන් මුදලක් ගන්නවනේ. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕන අපෙන් ඒ වැඩේ හරියට කරගන්න. අපි දෙන ටියුට් එක හරියට බලන්න, රෙකෝඩින් බලන්න, ඊට පස්සේ ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න, අපි දෙන ඇගයීම් හරියට කරලා අපිට එවන්න. ඊට පස්සේ ඔයාලට හොඳටම පුළුවන් වුණාම අපි ඔයාලගේ සර්ටිෆිකේට් එක ඔයාලට ගෙදරට එවනවා. පැහැදිලිද? ඒකට එතකොට ඔයාලට කරන්න තියෙන පොඩි දෙයක් රුපියල් 500ක් දාලා ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වුණ දවසේ සිටම අපි ඔයාලට නිබන්ධනය දෙනවා. ඒ වගේම අද අපි ඔයාලගේ අපේ මේ Zoom මීටින් එක ඉවර වෙනකම්ම ඉඳලා තියෙනවා 10 දෙනෙක්. ඒ 10 දෙනාගෙන් එක් අයෙකුට අපි හම්බ ලෙස තෝරගන්නවා. එයාට මුළු කෝස් එකම ෆ්‍රී දෙනවා. හොඳයි. එතකොට ওই ටික තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වුණේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. හොඳයි මට හිතෙන්නේ ප්‍රශ්න දැනට නම් නැතුව ඇති රෙකෝඩින් එක බලනකොට ප්‍රශ්න ආවොත් එහෙනම් ඔයාලට පුළුවන් ගෲප් එකට මැසේජ් එකක් දාලා මාව දැනුවත් කරන්න. එතකොට මට පුළුවන් ඔයාලට තනිව හෝ Zoom මීටින් එකක් අරගෙන වෙනම පැහැදිලි කරන්න. මට හොඳටම විශ්වාසයි ඔයාලා මේකට වියදම් කරන මුදල ගැන මම පසුතැවෙන්න තියන්නේ නැහැ. හේතුව මම ඔයාලට හොඳටම පුළුවන් වෙනකන් ඒක පැහැදිලි කරනවා එක එක්කෙනාට තනියෙන් හෝ. පැහැදිලිද? එහෙනම් ආයේ මොනවා හරි ප්‍රශ්න තිබුණොත් එහෙම මට ගෲප් එකට මැසේජ් එකක් දාන්න. එතකොට මම රැයට හරි උදේට හරි කවුද අද අපේ කෝස් එක ෆ්‍රී ගන්න කියන කෙනාව මම ගෲප් එකට දාලා තියන්නම්. එහෙනම් බොහොම ස්තුතියි. ඊළඟ දවසේ නැවතත් හමු වෙමු. හෙලෝ මිස් ඔව් කියන්නකෝ. මිස් මේ මොකද්ද මේ මිස් අපිට දැන් දේශීය මීටින් එකක් හරි මේ ක්ලාස් එකක් හරි පොඩ්ඩක් මග අරනවා මිස් අපිට කොහොමද ඒක ආපහු මේ මේක ගැන දැනුවත් වෙන්නේ මිස් හොඳයි. ඒකට අපි විස්තර ගෲප් එකට දානවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ රෙකෝඩින් එක තියෙනවනේ. අපි මේක රෙකෝඩ් කරලා ගෲප් එකට දානවා. ගෲප් එකට කියන්නේ ඔයාලගේ මේ Google Drive එකට තමයි දාන්නේ. Google Drive එකෙන් ගන්න කොහොමද කියන එකත් වීඩියෝ එකකින් අපි ගෲප් එකට දානවා. හරිද? ඒකේ ප්‍රශ්න තිබුණොත් එහෙම ඔයාලට මගෙන් අහන්න පුළුවන්. පාඩම් මගහැරෙන එක ගැන බය වෙන්න එපා. අපි මේක රෙකෝඩින් එකක් ඔයාලට එවනවා. එතකොට ඒක නතර කර අපහැදිලි තැන් බලන්න. ඒ තේරුම් නැතුනොත් ගෲප් එකට දාන්න. මම ඔයාලට තනියෙන් හරි උගන්වන්නම්. පැහැදිලිද? හරි. ඔව් පැහැදිලි හරි. හරි දැන් හරි. Thank you. Good night. හොදලත්
තව ප්‍රශ්න නැතුව ඇති නේද? මම එහෙනම් මීටින් එක ක්ලෝස් කරන්නද? තව ප්‍රශ්න තියෙනවද? දැනට නෑ මිස් ඉස්සරදී තිබ්බොත් දාන්නම්. හරි, බොහොම ස්තුතියි. thank you good night. good night. Good night, හොඳයි වෙයි. miss. මේක හොඳයි. දැන් අපේ 5000 බෙන්ද ඒකෙන් නිකම් තාස්සේ කරලා තිබුණා අරගේ වයර් එක ගලවන ගිහිල්ලා